හැමෝටම අයිබෝවන්. අපි නැවතත් අසමානතා සහ මාපාංක සම්බන්ධව ගැටලුවකින් හම්බෙලා තියෙන්නේ. අපි මේ සාකච්ඡා කරන දෙවෙනි ගැටලුව. දැන් මේකෙදිත් මම ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලා මේක විසඳන්න උත්සාහ කරන්න. මේ විසඳුම් එක්ක ඇවිල්ලා පැහැදිලි කිරීමත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් පළවෙනි ගැටලුවේදී වගේමයි මේ ගැටලුවත් අපි මාපාංක මම තාම දැම්මේ නැහැ. ඊළඟ වීඩියෝ එකේදී අපි මාපාංක දාලා හොඳ ගැටලු කීපයක් විසඳලා මේ පාඩම ඉවර කරගමු. හරි. දැන් බලන්න ළමයි. අසමානතාවයක් දීලා තියෙනවා. ඒ අසමානතාවයේ විසඳුම පාවිච්චි කරලා තවත් අසමානතාවයක් විසඳ ගන්න තමයි මේ යන්නේ. S සඳහා විසඳුම් සොයාගන්න. එහෙනම් මුල් අසමානතාවයට ගිහිල්ලා අපි ඒකෙන් ගන්න පුළුවන් හෝඩුවාවල් ටික ඉස්සෙල්ලා හොයාගමු නේද? දැන් අසමානතාවයක විසඳුම් හොයද්දී සාමාන්‍ය ක්‍රමවේදය තමයි මේ x සඳහා අපි දැන් පාඩමක් ඉගෙන ගද්දී ඒකේ විවිධ ගැටලු ආකාර උසස් පෙළ මට්ටමේ තියෙනවා. දැන් මම මේ වීඩියෝ හරහා කතා කරන්නේ මේ වගේ මේ තියෙන පදනම කොහොමද මේවා ගොඩ නැගින්නේ? අපි කියන්නේ බේසික් දේවල් මූලික දේවල් මොනවද කියන එක තමයි අපි කතා කරගෙන යන්නේ. හරි. මෙතනත් අපි ගොඩනගා ගමු. දැන් 2a ඍණ b මම එතනින් 2a ඍණ b කියන එක්කෙනා x වලින් ඉවතට ගත්තොත් පොදු සාධකයක් විදියට මට ඇතුලේ ලියන්න පුළුවන් s ඍණ දැන් මම ඍණ විදියට ගත්තොත් මෙතන 4b ඍණ 3a බෙදීම 2a ඍණ b කියලා මට ලියන්න පුළුවන්. මම ඒක තේරෙනවද කියලා? මම s ඍණ විදියට හැදුවේ නම් s ඍණ a වගේ තියෙද්දි s සමානයි a විට ඒක මේ වරහන බිඳුව වෙනවා කියලා එකපාර පේනවා. හරි. s ධන a තියෙනවට වඩා s ඍණ a තිබ්බහම ටක් ගාලා s සමානයි a විට මේක බිඳුව වෙනවා කියන එක ඔයාලට පේනවනේ. ඒ විදිහට ගොඩනගා ගන්න තමයි තිබ්බේ. ඒතර ඍණ ලකුණ දැම්ම නිසා මම ඇතුලේ 3a ඍණ 4b එක ඍණෙන් ගුණ කරලා තිබ්බා. ඍණ ලකුණක් එළියට ඇදලා තියෙනවා. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. දැන් ওই විදිහට හදා ගන්නවනේ සාමාන්‍යයෙන් අසමානතාවයක් විසඳගෙන යද්දි. එතකොට අපි බලන්නේ සංඛ්‍යා රේඛාව තුළ මේ x මෙන්න මේ අගයට සමාන වෙන අවස්ථාව බලලා ඒකේ සමානතාවය එනවද නැද්ද කියලා පස්සේ තීරණය කරගන්න ඕන. තීරණය කළා ඒ සඳහා අපි විසඳ ගන්න. දැන් මෙතන විසඳුම දීලා තියෙනවනේ. හරි. විසඳුම දීලා තියෙන ඔයාට s සඳහා කොහොමද විසඳුම දීලා තියෙන්නේ? 9න් 4ට වඩා s විශාලයි කියලා. s විශාලයි 9න් 4ට වඩා. 9න් 4ට සමාන වෙන්නේ නැහැ. ඔයාට ඒක තේරෙන්න ඕන. 9න් 4ට සමාන වුණාම මේ දෙන්නගේ ගුණිතය බිඳුවට සමාන වෙනවා. මේක ඍණ විය යුතුයිනේ බිඳුවට සමානතාවයක් මෙතන නැහැ. 9න් 4ට වඩා වැඩි විසඳුම් මේ අසමානතාවයේ විසඳුම් විදිහට තමයි එයා කියලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයාට මේ තේරෙන්න ඕන මේ s ඍණ ප්‍රකාශනයක් හදාගත්තනේ a සහ b කොටසෙන්. ඒ ප්‍රකාශනය තමයි 4b ඍණ 3a 4b ඍණ 3a බෙදීම 2a ඍණ b. ඔන්න ඔය ප්‍රකාශනය තමයි 9ට 4 කියලා කියන්නේ. ඔන්න එක දෙයක් හොයාගත්තා. ඕක අපිට ඉදිරියට යන්න හොඳ පොයින්ට් එකක්. හරි. මේ අසමානතාවයේ විශේෂ ලක්ෂය හොයාගන්නේ මේ ආකාරයටනේ අපි. x බිඳුව වෙන තැන. ඒ කියන්නේ ඒ වරහන බිඳුව වෙන ස්ථානේ. ඒක සමාන වෙනවද නැද්ද කියලා පස්සේ තීරණය කරගන්න ඕන. ඒ ලක්ෂයෙන් දෙපැත්තේ තමයි අපේ අගයන් අර විචලනය වෙන්නේ. ධනද ඍණද කියලා. ඔන්න මෙතන සමීකරණයක්ම තියෙනවා, සමානතාවයක්ම තියෙනවා. a සහ b අතර වාට සම්බන්ධයක් ගොඩනගා ගන්න. මම ඕනනම් මේක සුළු කරලම ගන්නම්. 36b 27a සමානයි 8a ඍණ 4b කියලා එනවා. 36 4යි 40යි b මේ පැත්තට 27යි 8යි ගියාම 35යි කියලා ගොඩනගන්න පුළුවන් නේද? b සමානයි 35 එතකොට 5න් බෙදෙනවා 7 වරක් 8න් 7යි කියලා එනවනේ. b සමානයි 8න් 7යි කියලා කෙලින්ම සම්බන්ධයක් එනවා. හරි. ඒ වගේම ඔන්න මෙතනින් තව ඉදිරියට අපි කොහොමද හිතාගන්න පුළුවන්.
දැන් x කියන අගය 9න් 4ට වඩා විශාලයිනේ. එතකොට මෙන්න මේ ප්‍රකාශනයේ 9න් 4 නම් එයාට වඩා විශාල අගයන් x සඳහා වැටෙන්නේ. එතකොට එතන තියෙන වරහන ඒ වරහන හැමතිස්සෙම ධන අගයක් තමයි එතන පිළිතුරු විදියට එන්නේ. 9න් 4ට වඩා විශාල අගයක් තමයි x සඳහා වැටෙන්නේ. ඒතර මේ දෙන්නගේ අතර අන්තරය අනිවාර්යයෙන්ම ධන. එහෙනම් මේ ගුණිතය අවසාන ප්‍රතිඵලය ඍණ වෙන්න නම් 2a ඍණ b කොටස ඍණ වෙන්න ඕන. බිඳුර වඩා කුඩා වෙන්න. එතනින් වාට තව දත්තයක් එනවා. මේ ගාන ඉදිරියට යාම සඳහා 2a ඍණ b බිඳුර වඩා කුඩා. 2a ඍණ b බිඳුර වඩා කුඩා කියන එක. හරිනේ. දැන් ඔතන ඉතින් a සහ b අතර සම්බන්ධයකුත් දන්න නිසා b වෙනුවට 8න් 7 ගෙනල්ලා දාලා ඕකත් සුළු කරගන්න පුළුවන් නේ. 2a ඍණ b කියලා කියන්නේ 8න් 7යි කියලා අපි දාලා සුළු කරගෙන ගියොත් ඔයාලට මෙතන පේනවා a කියන්නේ බිඳුර වඩා කුඩායි. හරි. සුළු කරලා බලන්න. a කියන්නේ ඍණ කියන එක එනවා. a සහ b දෙන්න අතර සම්බන්ධයක් තිබ්බා. ඒකෙන් a කියන්නේ b මේ බිඳුර වඩා කුඩා අගයක්. ඒ කියන්නේ ඍණ අගයක් කියන එක එනවා. a කියන්නේ ඍණ අගයක් නම් b කියන්නේ ඍණ අගයක් කියලා වාට a සහ b අතර සම්බන්ධයෙන් පේනවා. a කියන්නේ ඍණ අගයක් නම් b කියන්නේ ඍණ අගයක්. ඔන්න ඔය සම්බන්ධතා දෙක දැන් ඔයාගාව තියෙනවා. එහෙනම් ඇත්තටම මේ ගාන විසඳලා ඉවරයි. අපි ගියොත් දැන් ඉදිරියට අපෙන් අහලා තියෙන අසමානතාවයේ පැත්තට ගියොත් මේ බලන්න අපෙන් අහලා තියෙන්නේ අවසානයේදී a ඍණ 4b a ඍණ 4b වතාවක් x ධන 2a ඍණ 3b නේ. විශාලයි බිඳුවයි කියන. a ඍණ 4b වතාවක් s 2a ඍණ 3b විශාලයි බිඳුව සඳහා විසඳුම තමයි හොයලා තියෙන්නේ. එහෙනම් ළමයි දැන් ඔයාලා දන්නවා a සහ b අතර කෙලින්ම සම්බන්ධතාවය. b කියලා කියන්නේ 8න් 7යි a කියලා දන්නවා. එහෙනම් දැන් කරන්න තියෙන ඒ වගේම තමයි a සහ b දෙන්නම ඍණ කියලා දන්නවා. a කුඩායි බිඳුව කියන්නේ b කුඩායි බිඳුව වෙන්නත් එපා. ඒ කියන්නේ ඍණ නා. හරි. එහෙමනම් මේකේ වාට විසඳුම් හොයාගන්න පුළුවන්. a සහ b එකම මේ පදයකට ගේන්න. ඒ කියන්නේ a ගෙන් නම් a ගෙන් b ගෙන් නම් b ගෙන් ප්‍රකාශනය ගොඩනගලා අවසානයේදී x සඳහා විසඳලා ගන්න ඔයාලට පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න x සඳහා ආපු අගේ. අගේ නෙමෙයි ඇත්තටම අගේ පරාසය වට ලියන්න පුළුවන් මේ අසමානතාවයේ මෙන්න මේ විසඳුම තමයි එන්නේ කියලා. විසඳලා එහෙනම් මට දාන්න. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. ඒකෙදී අපි මාපාංක දාලා අසමානතාව විසඳමු.